තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, ගෞතම බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ අති උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ සිට සජීවී ලෙස පටිගත කළ බෞද්ධ රූපවාහිනී දායකත්ව සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා සිදු කළ ගෞරවනීය ආරාධනීය පිළිගෙන මෙම දම් සභා මණ්ඩපයට වැඩම වදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සද්ධර්ම දේශනාව මෙලෙසින් ඔබට අසන්නට බලන්නට ඉඩහසර සලසා දෙන්නේ පොළොන්නරුව කලහගල අංගම්මැඩිල්ල යන ලිපිනෙහි පදිංචි වෛද්‍ය ඉන්දික ගුණවර්ධන මහතා ඇතුළු ධර්ම දානයට ලැබි සදහැවත් හිත මිත්‍රාදීන් විසින්. එසේනම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු වත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මමයිතේ පස්සත පන්දමානෝ මච්චේව අප්පෝදකේ කීන සෝතේ ඒතම් පිදිස්වා අමමෝචරිය භවේසු ආසත් තිම කුම්භ මානෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව මුළු මහත් ලෝකේටම ශ්‍රවණය කරන්නට පුළුවන් වන, ඒ වගේම සංසාර දුක්ගින්දර නිවන්නට පුළුවන් වන ධර්ම දේශනාවක් හැටියට දායකත්වයේ ධර්ම දානය සිද්ධ කරන
මේ සත්පුරුෂ පින්වත් පිරිස ඊ타ත්ම ගෞරවයෙන් උදාර අරමුණු පරමාර්ථ ඇති කරගෙනයි මේ ධර්ම දාණය සිද්ධ කරන්නට යෙදෙන්නේ. තමන්ට ධර්ම ශ්‍රවණය කිරීම පමණක් උවමනා වුණා නම් තමන්ගේ නිවසේ ඉඳලා හරි ධර්ම දේශනාවක් පවත්වාගෙන ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබුණා. ඒ තමන් බණ අහන අතර ධර්මය තුලින් තමන් ලබන යම් සැනසීමක් වේනම් ඒ සැනසීම මුළු මහත් ලෝකේටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්මයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් මුළු ලෝකේටම මේ ධර්ම දේශනාව විසුරුවා හරින්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව තාමත් දුර්ලභ කාරණයක් බව අපි මුලින්ම වටහා ගන්නට ඕනේ. මොකද පින්වත්නි මේ ලෝකේ යමක් දුර්ලභ කාරණා මතින් ලැබිය යුත්තක් තියෙනවා නම් යමක් දුර්ලභ නම් එවැනිම දුර්ලභ කාරණා සමුදායක් මතින් යමක් ලැබිය යුතු නම් අපි තේරුම් ගන්න ඕන ඒක පරම දුර්ලභයි කියලා. ඒ පරම දුර්ලභ වූ කාරණේ තමයි සද්ධර්මය කියන්නේ. මොකද අපි කවුරුත් නිතර අහලා තියෙන දෙයක් බුද්ධෝත්පාදයේ දුර්ලභයි කියලා. ලෝකේ බුදුවරු පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. පින්වත්නි කල්ප ගණන් ගත වෙලා යනවා ලෝකෙට බුදුවරයන් වහන්සේලා පහළ නොවි. ඒ මුළු මහත් කාලෙම දැන් යම් ලෙසකින් ලෝක ධාතුවේ ඉරහඳ කියලා වස්තු දෙකක් පහළ වෙන්නේ නැත්තම් එදාට මේ ලෝකය ප්‍රමුඛවම සූර්යයා පහළ වෙන්නේ නැත්තම් සූර්යූපම කියලා සූත්‍රයක් දේශනාවේ තියෙනවා. මේ දේශනාවේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ යම් කාලයක සූර්යයා පහළ නොවෙද්ද අන්නේ කාලය තුල මේ ලෝකේ තියෙන එකම එක කාරණයයි කියනවා. මොකද්ද? සූර්යයා ලෝක ධාතුවේ නැත්තම් මේ ලෝකේ පුරාම තියෙන එකම කාරණේ තමයි පින්වත්නි ඝන අඳුරක්. කියන්නේ තාම තද අන්ධකාරයක් ලෝකේ තියෙනවා. මේ අන්ධකාරයත් එක්ක රෑ දවල් කියලා වෙනසක් තියෙනවද? රෑ දවල් කියලා වෙනසක් නැහැ. දිවා රාත්‍රී කියලා වෙනසක් නැති වෙනකොට දවස කියලා සම්මුතියක් තියෙනවද? දවස කියලා එකක් නැහැ. දවස් කියලා જાතියක් නැති වෙනකොට සති මාස අවුරුදු කියලා જાතියකුත් එහෙම එක්කුත් නැහැ. බලන්න සූර්යයා නැති වුනහම ලෝකේ ස්වභාවය. අන්න ඒ වගේමයි කියනවා මේ ලෝක ධාතුවේ තථාගතවරයන් වහන්සේලා පහළ නොවන කාල තියෙනවා. යම් ලෙසකින් සූර්යයා පහළ නොවිච්ච කාලෙක මේ මුළු ලෝක ධාතුවේම තියෙන එකම කාරණේ අන්ධකාරය නම් අන්න ඒ වගේ තමයි කියනවා තථාගතවරයන් වහන්සේ නමක් ලෝකේ නැත්තම් එදාටත් මේ ලෝකේ පවතින එකම එක කාරණේයි කියනවා. ඒ මොකද්ද? ඒත් අන් කිසිවක් නෙවෙයි පින්නතුනේ අන්ධකාරෙමයි. මොන අන්ධකාරයේද? අවිද්‍යාව නැමැති අන්ධකාරය. අවිද්‍යාව නැමැති අන්ධකාරය. එතකොට යම් ලෙසකින් ඉර පහළ වෙන්නේ නැත්තම් සූර්යයා පහළ වෙන්නේ නැත්තම් දිවා රාත්‍රී දවස් සති මාස අවුරුදු නැතුවා වගේ තථාගතවරු ලෝකේ පහළ වෙන්නේ නැතුව එදාට මේ ලෝකය අවිද්‍යාවෙන් වැහුණට පස්සේ මේ ලෝක ධාතුව තුලත් හොයන්න දේවල් ටිකක් නැති වෙනවා. මොනවද නැති වෙන්නේ? පිංපව් කියලා જાතියක් හොයන්න නැහැ. කුසල් අකුසල් කියලා જાතියක් හොයන්න නැහැ. ඊළඟට දුසිරිත සුසිරිත කියලා වෙනසක් හොයන්න නැහැ. සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ කියලා හොයන්න જાතියක් නැහැ. ඒ නිසා අපි මේ බණ ටික අහන්නේ
මේ දුර්ලභ වූ සම්බුද්ධෝත්පාදය ලැබුණු කාලෙක. ඊළඟට බුද්ධ ශාසනයක් ලැබුණට වැඩක් නැහැ. අපි සංසාරේ ගොඩ එන්න බැරි තැනකට වැටිලා හිටියෝ. නේද? තිරිසං භවයකට වැටිලා හිටියෝ. බුදුවරු 5 නමක් පහළ වෙන මහා කල්පයක වුණත් භද්‍ර කල්පයක වුණත් පිහිටක් තියනවද? පිහිටක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ධර්මය අවබෝධ කරගන්න බැරි තැන් බලන්න. දැන් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මේ බෝධිසත්ව අවදියේ උන්වහන්සේ ඇසුරු කරපු ගුරුවරු දෙන්නෙක් හිටියා. ඒ ගුරුවරුන්ගේ ඉගැන්වීම් බුද්ධත්වයේ පිණිස හේතුුනේ නැහැ. ඒ උනත් ගුරුවරු දෙන්නෙක් හිටියා යම් ශිල්පයක් ඉගෙන ගත්තු. කවුද? ආලාර කාලාම උද්දක රාමපුත්ත. ඒ දෙන්නා දැන් මාතෘ දිව්‍ය රාජයාට තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. දෙව්ලොව හිටපු මාතෘ දිව්‍ය රාජයාට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ බුද්ධත්වයෙන් පස්සේ ආලාර කාලාම උද්දක රාමපුත්ත කියන දෙන්නාට බණ කියන්නට බුදුවැසින් බලනකොට කෙනෙක් පෙරදාත් අනිත් කෙනා පෙර සතියෙත් මිය ගිහින්. හැබැයි පහළ වෙලා ඉන්න තැනටවත් ඒ මරණින් මත්තේ ඊළඟට උපත ලැබලා ඉන්න තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කළ ධර්මයේ දේශනා කරන්න. ධර්මයේ දේශනා කරන්න වැඩියේ නැහැ. ඒ ඇයි? දැන් මේ අය යම් යම් ආධ්‍යාත්මික මට්ටම් වලට පත්වෙච්ච අය නැතුව නෙවෙයි. ධානා මට්ටමට හිත දියුණු කරපු අය. ඒක නිසා මේ අය නිරේට പ്രേත ලෝකෙට වැටෙන්න හේතුවක් නෑ. ධානා මට්ටමට හිත වඩපු අය. හැබැයි ඇයි මේ අයට ධර්මයේ දේශනා කළේ නැත්තේ? පින්වත්නි, ඒ අය ඉපදිලා හිටියා අසඤ්ඤ තලයේ. ඉපදිලා හිටියා අසඤ්ඤ තලයේ. අසඤ්ඤ තලයේ උපත ලබන්නේ නේව සංඥා නාසඤ්ඤායතනයට සමවැදිච්ච උත්තමයෝ. අසඤ්ඤ තලයේ ඉපදුනාට පස්සේ පින්වත්නි අලාභය තමයි දේශනා කරාට ධර්මයේ හඳුනගන්න බෑ. අසඤ්ඤ කියලා කියන්නේම සංඥාවක් නැහැ කියන එකනේ. ධර්මය අවබෝධ කරගන්න බෑ. බලන්නකෝ දැන් ධානා සමාපatti ලබාගෙන ඒත් මොකද වෙන්නේ? ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා එනවා. ඒක නිසා බලන්නකෝ අපි දුගතියනුත් මිදිලා එවන් ධර්මය අවබෝධ කරගන්න බැරි තැන් වලිනුත් මිදිලා පින්නතුනේ බණක් අහන්න පුළුවන් විදිහට මනුෂ්‍ය ලෝකයක උත්පත්තිය ලැබනවා කියන එක මොනතරම් දුර්ලභ කාරණයක්ද? මේ මනුෂ්‍යාත්ම භාවයේ උපත ලැබුවත් ස්වභාවයෙන්ම ධර්මයට ඇහුම්කම් දෙන්නේ අපි මිත්‍යා දෘෂ්ටික අම්මා කෙනෙක්ගේ කුසක පිළිසිඳ ගත්තා නම් එහෙමනම් මුලින්ම කරන්නේ අපි මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන එක උපතත් එක්කම. එහෙනම් අපි බේරිලා නැද්ද? අපි පුදුම බේරිල්ලක් බේරිච්ච පිරිසක් මේ. ඒක නිසා මේ සියලු දුර්ලභ කාරණා මතින් තමයි සද්ධර්ම ශ්‍රවණය කියන එක සිද්ධ වෙන්නේ. ඒ ලාභය ඔබට මේ මොහොතේ උදා වෙලා තියෙනවා. ඒ නිසා නිසි ප්‍රයෝජන ලබන්න ඊටාම ගෞරවයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න දේශනාවේ දායකත්වයන් දැරීමෙහි අරමුණු සහ පරමාර්ථ අපි ධර්ම දේශනාව අවසානයේට සිහිපත් කරන්නට ඉඩ ඉතුරු කරලා ඊට ගත වෙන වේලාවත් ධර්ම දේශනාවටම එකතු කරගෙන අපි මේ ධර්ම දේශනාව ආරම්භමු. ඔබ අපි සියලු දෙනාටත් අපි ප්‍රාර්ථනා කරන හැම දෙනාටත් වහවහ උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව හිත තුළ ඇති කරගෙන පින්වතුනේ සියලු දෙනාම ඊටමත් මනවින් ධර්ම ශ්‍රවණය කරන්න. පින්වත්නි, අපි මේ වැටිලා ඉන්න
සංසාරය කවදා හෝ කොතනින් හෝ ආරම්භ වෙලා මේ සංසාරයේ අපි යම් සැපයක් සුවයක් සැනසෙල්ලක් වින්දා නම් ඒක ඊටාම කුඩා සැපයක් වගේම ඊටාම తాවකාලික සැපයක්. යම් සුවයක් වින්දා නම් ඒක ඊටාම අල්ප සුවයක්. ඒ වගේම ඊටාම తాවකාලික සුවයක්. පින්වත්නි මේ සංසාරේ අපි වැඩි හරියක් අනන්ත දීර්ඝ සසරේ බොහෝ කාලයක් පුංචි පුංචි සැප මැත්තේ ඒ සැප බලාගෙන බලාපොරොත්තුෙන් අපි විඳ දුක්ඛන්ද සීමා කරන්න බැරි තරම්. හැබැයි බුදු කෙනෙක් නැති අවදියේ මුළු ලෝකේම අන්ධකාරයෙන් වැහෙනවා වගේ බුදු කෙනෙක් පහළ වුණත් පින්වත්නි නුවණින් ලෝකේ දිහා බලන්නේ නැති අය අන්ධද නැද්ද? අන්ධයි. ඒ අන්ධකම නිසාම මොකද වෙන්නේ? අර පුංචි 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 සැප නිසා අර මහා දුක් වේදනාවන් ටික මිනිස්සුන්ට අමතක වෙනවා. දැන් උදාහරණයක් බලන්න. අපි හිතමු මහා මේරු පර්වතයේ තරම් පර්වතයක් තියෙනවා. දුක්ඛන්ද සංසාරේ එච්චරයි. අම්මා මැරෙන සංසාරේ මේ බිහි කරපු අම්මා. දැන් අපි මේ ටික නොහිතුවට දැන් අපේ අම්මා මේ වෙනකොට ජීවතුන් අතර නැත්තම් අම්මා ජීවිතෙන් සමුගන්න දවසේ දරුවෝ ඇඬුවද නැද්ද? දරුවෝ ඇඬුවා. කෙනෙක් සැනසෙනවා ඇති නෑ මගේ අම්මා තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. එහෙනම් මතක තියාගන්න ඔබ සිහියෙන් නම් ඉන්නේ ඔබට අඬන්න මොහොතක් ගන්න කාරණයක් තියෙනවා. ඇයි? අම්මා හෙට මැරෙයිද? අම්මා අනිද්දා මැරෙයිද? අම්මා තව සතියකින් මැරෙයිද? අම්මගේ මරණය ගැන මොහොතක්වත් අමතක කරන්න බැරි බයක් ඔබට තියෙන්න ඕනද නැද්ද? ඇත්තටම ඉඩ දීලා බැලුවොත් එහෙම සංසාරේ කොතනවත් බයෙන් නිදහස්ද? බයෙන් නිදහස් නැහැ. යම් බයකටපත් වෙලා අම්මගේ මරණය ගැන අපි වියරු වැටෙන තැනට එනකන් දුක් වුණා නම් ශෝක කළා නම් එහෙම නොවිච්ච දැනටත් දෙමව්පියන් ජීවත් වෙන අයට ඊළඟ හැම තප්පරයක් ගානෙම තියෙනවා අවදානම. ඔය සංසාරේ තමයි අපි මේ බොහෝම කැමැත්තෙන් ඉන්නේ. ඔය බය පිරිච්ච භවයක්ම තමයි අපි ආපහු මේ හදන්න මේ උත්සාහ කරන්නේ. යම් මිනිස්සෙක් එක හිරගෙදරකින් නිදහස් කළාට පස්සේ ඔහුගේ අපේක්ෂාව නිදහස් වෙලා සමාජගත වෙන්නද නැත්නම් ඒ හිරගෙන් ගිහිල්ලා වෙන හිරගෙදරකට ආයෙ යන්නද? මොකද්ද බලාපොරොත්තුව? මේ ඉඳපු හිරගේ දුක දන්න මිනිස්සයා මේ හිරගෙන් නිදහස් වෙලා සමාජගත වෙන්නයි බලන්නේ. ඒත් අපි කලේ ඒකද? අපි සංසාරෙම කලේ මොකද්ද? කල්ප ගණන් මේ සංසාරේ හිටියනම් එක හිරගේකින් එළියට පැන්නා. ඒ පැනපු ගමන් ආයෙත් මොකද කරන්නේ? අනෙක් පැත්තෙන් ඊට වඩා වේදනා තියෙන ඊට වඩා දඬුවම් දරුණු වෙච්ච හිරගෙදරකට අපි යන්නේ නැද්ද? භවයක් ගානේ කලේ ඕක. ඉතින් දැන් හිතලා බලන්න පින්වත්නි මේ මරණ බය ඉදිරියට හැම මොහොතක් ගානේ මේ සංසාරේ අපිට තියෙනවා. කවුරුත් අපි ගැලවිච්ච ගමනක නෙවෙයි මේ ඉන්නේ. රැකිච්ච තැනක නෙමෙයි අපි මේ ඉන්නේ. දරුවෝ මැරෙනවා, සහෝදරයෝ මැරෙනවා, ලෙඩ දුක් හැදෙනවා. අම්මා තාත්තා අසනීප වෙලා එකතෙන් වෙලා හිටියොත් එහෙම දරුවෝ නොමැරී මැරෙනවා ඒ දුක දැකලා. දරුවෝ ඒ අසනීප වලින් උපතින්ම ඉපදුනොත් එහෙම දෙමව්පියෝ ඒ දුක ඉල්ලලා නෙවෙයි ගන්නෙ. ඉල්ලලා ගත්තේ නැති වුණාට කුසෙන්ම බිහි වෙන දරුවා ඒ උපදිනකොටම යම් අසනීපයකින් නම් එක්ක දරුවා මැරෙනකන් එක්ක අම්මා මැරෙනකන් නොමැරි මැරෙනවද නැද්ද? නොමැරි මැරෙනවා. මේ සංසාරේ ආපහු මේ වද ටිකම තියෙන හිරගයක් නෙවෙයිද අපි හොයන්නේ?
මේ දඩුවම් ටිකම තියෙන හිරගයක් නෙවෙයි අපි මේ සංසාරේ හොයන්නේ. පින්වත්නි, මහමෙරක් තරම් දුක් කන්දක් තියෙනවා නම් ඔය කන්ද ඉස්සරහා තියෙනවා වැලි කැට දෙකක් තුනක් වගේ සැප ටිකක්. වැලි කැට දෙකක් තුනක් වගේ සැප ටිකක්. පින්වත්නි, මරණය කරා මොහොතක් ගානේ යන ජීවිත නඩත්තු කරන අපි මැරෙන්න යන ගමනේ hina වෙනකොට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මහා මෙරක් තරම් දුකක් තියාගෙන ඒ දුක ඉස්සරහා වැලි කැට දෙකක් තුනක් වගේ සැප කියලා ටිකක් තියාගෙන අපි ජීවත් වෙනවා. දැන් මට කියන්න ඔබ දුක මහා මෙරක් තරම් නම් සැපය වැලි කැට දෙක තුනක් තරම් නම් මහා මෙරක් තරම් දුක ඉදිරියේ අර වැලි කැට දෙක තුනක් තරම් සැපයක් හැටියට ගන්න පුළුවන්ද බැරිද? ගන්න බෑ. ඒ උනාට ගන්නේ නැද්ද? ගන්න බැරි බව අපි දන්නවා. ඒ කරන්නේ මොකද්ද? කරන්නේ අර දුක් කන්දම වහන්න හදනවා. අර වැලි කැට දෙක තුනක් තරම් අල්ප වූ ආස්වාදයෙන්. බොහොම පුංචි සැපයකින් මහා දුක් ගොඩක් අමතක කරන්න සංසාරේ අපිට හොඳ පුරුද්දක් තියෙනවා. බොහොම පුංචි දේවල්. හරියට මෙහෙම දෙයක්. දැන් අපි ඉදිරියට මහා දරුණු අනතුරක් තියාගෙන මේ යන්නේ. දැන් ගොපල්ලෙක් අරන් යනවා තමන්ගේ ගව සමූහයා ගොදුරු බිමකට. ගොදුරු බිමකට අරන් යනවා. යම් තෘණ වර්ග, තනකොළ වර්ග පිරිච්ච සත්ව ඉන්න ඛණ්ඩ තරම් තියෙන තැනකටයි මේ ගව සමූහය අරන් යන්නේ. හැබැයි ඛණ්ඩ තියෙන තැනකට යන මේ ගවයෝ එතෙන්ද යන ගමන පරක්කු කරගන්නවා මොකකින්ද? මේ යන ගමනේ කොහොමද යන්නේ? හරකෙක් දක්කගෙන යනවා නම් ඒ දක්කගෙන යනකොට කන්න දෙන්නයි යන්නේ. ඒ යන ගමනේ මේ හරක නිකන් යනවද? නෑ. එහෙනම් මොකද කරන්නේ? වටේ පිටේ තියෙන දේවල් ඇද කන්න පටන් ගන්නවා. ඒක නිසාම මේ යන ඉලක්කය මේ ගවයට පරක්කුද නැද්ද? පරක්කුයි. සංසාරෙම කලේ අපිත් ඕක. අපි මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? මේක ඕන පැත්තකට ගලප ගන්න. ඉදිරියේ පේන සංසාර දුක් කෙලවර කිරීම එකක් කියලා එකක් තියාගෙන එතෙන්න යන ගමන හුඟක් ප්‍රමාදයි. අපි මොකද කරන්නේ? මේ යන ගමන යන්නේ ඇහෙන් කකා, නහයෙන් කකා, ඉතුරු ටික කටින් කන ගමන්, ඉතුරු ටික කනෙන් කන ගමන්, ඉතුරු ටික ශරීරයෙන් කන ගමන්. ඉන්ද්‍රිය පහෙන්ම මේ යන ගමන් කන්න තියෙනව කනවද නැද්ද? යන ගමන් කකා යනවා. යන්න තියෙන ගමන ගැන ගානක් නැහැ. දැන් ඊළඟට ඔය යන ගවයාගේ තව ප්‍රධාන දෙයක් තියෙනවා. ගවයාගේ හැටි තමයි කන දේවල් කාපු දේවල් අය මොකද කරන්නේ? ආයෙව මාරලා කනවා. අපි කරන්නේත් ඕකම නෙවෙයිද? ඊයේ මම මෙහෙම ඒවා කෑවා කියලා ඒවා මාරන්නේ නැද්ද? අපි කරන්නේ ඇහැට රූප නැති වෙනකොට, කනට ශබ්ද නැති වෙනකොට, නාසයට ගඳ සුවඳ නැති වෙනකොට, ශරීරයට ස්පර්ශ නැති වෙනකොට අපි මොකද කරන්නේ? ඊට පෙරමිදපු ඔක්කොම ටික ආයෙව මාරන්න පටන් ගන්නවා. ඒකෙමුත් කෙලෙස් හට ගන්නවා. දැන් බලන්නකෝ අපිට පින්වත්නි මේ ලාමක පුංචි සැප සම්පත් නිසා නෙවෙයිද මේ සංසාර දුකෙන් ගැලවෙන්න බැරිව ඉන්නේ? මහානතුරක්. අනික් කාරණේ තමයි දැන් දරුණු අපරාධයක් කරපු අපරාධකාරයෙක් අහු වෙනවා කියලා හිතන්නකෝ රටේ රජ්ජුරුවන්ට.
දැන් මේ රටේ රජුරුව මොකද කරන්නේ? මේ වැරදි කරුවට දඬුවමක් පනවනවා, නියෝගයක් කරනවා මේ මිනිස්යාගේ හිස ගසලා දාලා මරන්න කියලා. හිස ගසලා මරන්න කියලා. දැන් මේ මිනිස්යා දංගෙඩියට නියම වෙලා, එල්ලුම් ගහට නියම වෙලා. හැබැයි එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සෙක් නිකම් අරගෙන යන්නේ එල්ලුම් ගහට මේ දංගෙඩියට. දංගෙඩියට අරන් යන්නේ කොහොමද? මේ මිනිස්යාගේ බෙල්ලට දානවා මල් මාලා. නේද? දංගෙඩියට අරන් යනකොට එහෙමයි මල් මාලයක් දානවා බෙල්ලට. ඒ විතරක් නෙවෙයි. බෙර ගගහ තමයි දංගෙඩියට මේ මිනිස්සයාව අරගෙන යන්නේ. මල් මාල දාලා බෙර ගගහ මේ මිනිස්සයා අරන් යනකොට මේ මිනිස්සයා යන ගමන බලන්න එකතු වෙනවා වටේ පිටේ මිනිස්සු පෙරහැරක් බලන්න වගේ. එකතු වෙච්ච මිනිස්සුත් දන්නවා මේ කොහෙටද යන්නේ කියලා. යන මිනිස්සයාත් දන්නවා මේ යන්නේ ආයේ එන ගමනක් නම් නෙවෙයි, යම් ගමනක් තියෙනවා නම් අන්ත බිහිසුණු. ඒ අන්ත බිහිසුණුම ගමන තමයි මේ මම යන්නේ කියලා යන මිනිස්සයාත් දන්නවද නැද්ද? යන මිනිස්සයාත් දන්නවා. හැබැයි මේ යන ගමන් මේ මිනිස්සයා කල්පනා කරනවා හරි ෂෝක්නේ. අද මගේ මේ යන ගමනට බෙල්ලට මල් මාලක් දාලා. කවදා කරපුවද මේවා? අද මේ මං යන පාරනේ මේ බෙරත් ගහන්නේ, මාව බෙර ගගහ එක්කගෙන යන්නේ. මාව බෙර ගගහ එක්කගෙන යන්නේ. රාජපුරුෂයෝ ප්‍රධානම චරිතය ඔහු එදා. කතානායකයා එයා. නේද? සියල්ලන්ගේම අවධානය තියෙන්නේ කවුරු ගැනද? සියල්ලන්ගේම අවධානය තියෙන්නේ බෙරේ ගැනවත් නෙවෙයි, අරයා ගැන. ඒක නිසා ඊළඟට හිතනවා බලන්නකෝ මේ තරම් දහස් ගණනක් මේ සෙනග වට වෙලා ඉන්නේ මං යන දිහා බලන්නනේ. ඔහොම ওই ටික හිතනකොට මේ මිනිස්යාට උපදිනවා ස්වභාවයෙන්ම මානයක්, උද්දච්චකමක්, ආඩම්බරකමක්. යන්නේ කොහෙටද කියලා අමතක වෙච්ච මිනිසයා යන්නේ මරණයට වුණාට මරණයට යන ගමනේ පලන්දපු මල් මාලය ලොකුම දේ වෙනවද නැද්ද? යන්නේ මරණයට වුණාට මරණයට යන ගමනේ පලන්දපු මල් මාලි ලොකුම දේ වෙනවා. දංගෙඩියට අරන් යන ගමනේ ගහපු මේ බෙර සද්දේ පින්වත්නි ඒක ලොකුම දේ වෙනවා ජීවිතේ. තමන් යන ගමන දංගෙඩියට යන්නේ වුණාට මිනිස්සු වට වෙලා බලනකොට තමන්ට තේරෙනවා තමන් මේ සමාජයේ අනෙක් හැමෝටම වඩා උඩින් ඉන්නේ කියලා. මේක කොයිතරම් බිහිසුණුද කිව්වොත් එහෙම යන්නේ දංගෙඩියට කියන එකත් මේ මිනිස්සයාට අමතක වෙනවා. ඉතින් අපි මෙහෙම මිනිස්සෙක් ගැන මේ විදිහට කතා කළාට සසරේ ඔබ කරන්නෙත් මම කරන්නෙත් ওই ප්‍රතිපදාවම නෙවෙයිද? ඔබත් මමත් මේ තප්පරෙන් තප්පරය යන්නේ දංගෙඩියටද නැද්ද? අපේ දංගෙඩිය මොන විදිහට ක්‍රියාත්මක වෙයිද කියන්න බෑ. සමහරු පාරේ යනකොට වෙන වාහනයක් ඇවිල්ලා යට කරලා ඒ ගමන කෙලවර කරනවා. තවත් සමහරු එහෙම වෙන්නේ තමන්ගේ වාහනේ ගිහිල්ලා කොහේ හරි අනතුරකට වෙලා තමන්ගේ වාහනය තුල ඒ කටයුත්ත සිද්ධ වෙනවා. තවත් සමහරු ස්වභාව ධර්මයේ යම් වෙනසක් නිසා යටත් පිරිසෙන් ගහක් කොලක් කඩාගෙන වැටිලා හරි ඒ විපත ඒ විදිහට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දෙයම තවත් කෙනෙකුට සර්පෙක් දෂ්ට කරලා හරි සිද්ධ වෙනවා. සමහර විටකදී මේ ශරීරයේ පුරා මොන විදිහේ ලෙඩ රෝග හටගන්න බැරිද? අපිට මොනතරම් අපි දන්නේ බොහොම ලෙඩ ටිකයිනේ. ඒ වුණාට මිනිස්සෙකුට මේ පංච උපාදානස්කන්ධේ බඹයක් වුණාට මේකට හැදෙන ලෙඩ රෝග මොනතරම්ද? එතකොට මොන විදිහට අපේ මේ ජීවිතේ කෙලවර වෙන්න බැරිද? ඔය කියන දංගෙඩිය අපි ඉස්සරහා හැම තප්පරයක් ගන්න තියනවද නැද්ද?
හැම තප්පරයක් ගානෙම අපි ඉස්සරහා ওই දංගෙඩිය තියෙනවා. හැබැයි මේ දංගෙඩියට යන ගමනේ අපිට මොකද වෙලා තියෙන්නේ? කාපුවා ලොකු වෙලා, ඇඳපුවා ලොකු වෙලා, පැලඳපුවා ලොකු වෙලා නේද? බොහෝම පුංචි පුංචි දේවල් හැබැයි යන්නේ දංගෙඩියට. දැන් අපි මේ ධර්මදේශනාව කරන මම ධර්මදේශනාව කරමින් දංගෙඩියට යනවා. ධර්ම ශ්‍රවණේ කරන ඔබ ධර්ම ශ්‍රවණේ කරමින් දංගෙඩියට යනවා. අපි දෙපිරිස ඒ විදිහට දංගෙඩියට යනකොට ඔබ හිතනවද මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඒ විදිහටම දංගෙඩියට යනවා කියලා? නෑ. තවත් සමහරු මේ ගත වෙන තප්පරය තුල හොරකම් කර කර දංගෙඩියට යනවා. තවත් සමහරු ඒ මොහොත තුලම ප්‍රාණඝාත කර කර අනුන්ව දංගෙඩියට යව තමන් දංගෙඩියට යනවා. ওই විදිහට නෙවෙයිද මිනිස්සුන්ගේ ජීවිත ගමන යන්නේ. එතකොට බලන්න අපි හැමෝම ඉස්සරහා තියෙන එක ධර්මතාවයක් ඉස්සරහා මේ ජීවිතයේ ඇහැට පේන දේවල් කනට ඇහෙන දේවල් මහා ලොකු සම්පත් කරගත්තට පස්සේ අපිට සිද්ධ වෙන අලාභේ තමයි අපි ඉස්සරහා ලොකු අනතුරක් තියෙන බව අපිට අමතක වෙනවා. ඒ අනතුර දකින්නේ නැති මිනිස්සු නිවනත් කල් දානවා. සංසාරෙම හොඳයි කියනවා. දැන් බලන්න උදාන පාළියේ තියෙනවා පින්වත්නි බාහ්‍ය දාරුචීරය හාමුදුරන්ගේ කතාව. බාහ්‍ය දාරුචීරයට මේ ගිහි පුද්ගලයාට තථාගතයන් වහන්සේ ගැන අහන්න ලැබුණා. තථාගතයන් වහන්සේ ගැන අහන්න ලැබිලා මේ බාහ්‍ය දාරුචීරේ විහාරයට එනවා තථාගත බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඒ වෙලාවේ අනෙක් හාමුදුරුවරු විහාර මළුවේ සක්මන් කරනවා. මේ හාමුදුරුවන්ගෙන් ඇහුවා ස්වාමීනි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ වැඩ ඉන්නේ කොතනද? අර සක්මන් කරන හාමුදුරුවරු වදාලා පින්වත මේ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ විහාරේ නෑ. උන්වහන්සේ ඇතුල්ගමට පිණ්ඩපාතේ වැඩම කරලා වැඩම කරලා ආපහු වඩිනකන් ඔබ මේ විහාර භූමියේ වැඩ ඉන්න මේ විහාර භූමියේ රැඳී ඉන්න කිව්වා. දැන් මේ බාහ්‍ය කියනවා අනේ බෑ ආර්යයන් වහන්සේ මට එච්චර වෙලා උන්වහන්සේ වඩිනකන් ඉන්න බෑ. උන්වහන්සේ වැඩි ප්‍රදේශයක් තියෙනවා නම් අසවල් දිහාවට කියලා ඒ පැත්තට මට කියන්න මං බුදුරජාණන් වහන්සේ හොයාගෙන උන්වහන්සේ වැඩ ඉන්න තැනකට යන්නම් කිව්වා. අන්න අසවල් දිහාටයි ගියේ කියලා මේ සක්මන් කරමින් ඉඳපු හාමුදුරුවෝ ප්‍රදේශයේ පෙන්වුවට පස්සේ මේ බාහ්‍ය මොකද කරන්නේ වහවහාම මේ පැත්තට ගියා. යනකොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහොම ශාන්ත ගමනින් පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඳ වැටිලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට හිතසුව පිණිස ධර්මයක් දේශනා කරන සේක්වා කියලා ඉල්ලලා හිටියා. තථාගතයන් වහන්සේ වදාලා බාහ්‍ය මේක ධර්ම දේශනා කරන වෙලාව නෙවෙයි. මේ පිණ්ඩපාතේ වඩින වෙලාව. ඒ නිසා පිණ්ඩපාතෙන් පස්සේ බණ කියමු කිව්වා. බාහ්‍ය පිළිගත්තද? නෑ බාහ්‍ය කියන අනේ නෑ ස්වාමීනි. එහෙම කියන්න එපා. මට අනුකම්පා කරලා කෙටියෙන් හරි ඔබ වහන්සේ මට බණ ටිකක් කියන්න කිව්වා. හරි හදිස්සි. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ බාහ්‍ය මේකට වෙලාව නෙවෙයි. ඒ නිසා පිණ්ඩපාතේ අවසන් වෙනතුරු ඉන්න කිව්වා. ඒත් පිළිගත්තද? ඒත් පිළිගත්තේ නෑ. බාහ්‍ය දාරුචීරේ කියන අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. පිණ්ඩපාත ඉවර වෙනකන් මං හිටියොත් හොඳයි. හැබැයි ඊට කලින් මම මැරුණොත් එහෙම කිව්වා. තථාගතයන් වහන්සේ බුදු වැසින් බලනකොට සැබවින්ම ජීවිත හානියක් තියෙනවා. එපමණ වෙලාවක් බාහ්‍ය දාරුචීරේට මිහිපිට ජීවත් වෙන්න වාසනා ගුණ
නැහැ. හැබැයි ඔතෙන්දී ඔය විදිහට මැරුණොත් මැරෙන්නේ පෘථග්ජනෙක් හැටියට කිසි රැකවරණයක් නොලබා සංසාරේ. ඒ නිසා තථාගතයන් වහන්සේ ඊටාම කෙටි බණපදයක් මේ බාහියට දේශනා කළා. මොකද? තස්මා තිහතේ බාහ්‍ය ඒවං සික්කිතබ්බං. බාහ්‍ය මෙන්න මේ විදිහට හික්මීමක් ඇති කරගන්න කිව්වා. කොහොමද? දිත්තේ දිත්ත මත්තං භවිස්සති. දැක්කොත් යමක් ඒක දැකපු දර්ශනයක් විතරයි. ඒ දැක්ම අල්ලගන්නේ හෝ දැක්මෙහි නතර වෙන්නේ හෝ නැතුව ඒක දැකීමෙන් කෙලවර කරගන්න කිව්වා. එතන නතර වෙන්න එපා කිව්වා. සුතේන සුතමත්තම් භවිස්සති. යමක් ඇහුවනම් ඇහුවා විතරයි, ඇසුණා විතරයි, ඇසුණ දෙයක් විතරයි කියලා ඒක අල්ලගන්නවත් එතන නතර වෙන්නවත් එපා කිව්වා. මුතේන මුතමත්තම් භවිස්සති. දැනිච්ච දේවල් ඕවා දැනීම් මාත්‍රයක් විතරයි කියලා ඒවා අල්ලගන්නත් එපා, එතන නතර වෙන්නත් එපා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැනිච්ච හැඟිච්ච දෙයක් තියෙනවා නම් ඒ සියලු දේවල් එපමණමයි කියලා අතාරින්න කිව්වා. මේ කියන්නේ මොනතරම් ප්‍රායෝගික දෙයක්ද බලන්නකෝ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ගඟක් ගලාගෙන යනවා. හිතන්නකෝ. ගඟක් ගලාගෙන යනවා. දැන් අපි මේ ගඟෙන් ගන්නවා දිය දෝතක්. මේ දිය දෝත දැන් මොකේ ජලයේද? ගඟකින් ගන්නවා දිය දෝතක්. දැන් මේ දිය දෝත මොකේ ජලයේද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔබ යනවා ළිඳට. ළිඳෙන් ගන්නවා කලයකට වතුර. කලේ ගෙදරගෙන ආවට පස්සේ ඒක මොන වතුරද? ඒක කලේ වතුර. අපිට ඕන කරන්නේ ගලන ගංගාවකින් අයිති කරගෙන අපි ළඟට ගන්න නම් දෝතට මතක තියාගන්න ඒක දෝතට ගත්තු තැනම ඒක ගඟේ වතුර කියන සම්මුතියෙන් නිදහස් වෙනවා. අපි හිතනවා මේ අල්ලගත්තේ ගඟේ වතුර ටිකක් තමයි කියලා. මේ මුළු ලෝකෙම තියෙන්නේ ඕක නෙවෙයිද? හැම වෙලාවෙම ප්‍රකෘතිමත් වූ ලෝකයේ යමක් අයිති කරගන්න හදනවා නම් ඒ අයිති කර ගැනීම කියන්නේ ප්‍රകൃතිය නෙවෙයි විකෘතියයි. යමක් අයිති කර ගන්නවා නම් මේ අයිති කරගන්නෙම තමන් රවට්ටා ගැනීමකින්. ගලන ගඟට ගලන්න ඉඩ දීලා බලන් ඉන්නකොට ඒක ගඟේ වතුර තමයි. හැබැයි මේ ගලන ගඟට ගලන්න ඉඩ නොදී දිය දෝතක් ගත්තොත් ඒ ගත්තු ටික ගඟේ වතුර වෙන්නේ නෑ එතනින් පස්සේ. ඒත් අපි හිතනවා ඒ තියෙන්නේ ගංගේ වතුර කියලා. බලන්න බුදුහාමුදුරුවෝ වදාළ මේ බණපදේ මොනතරම් සාධාරණද කියලා. හුළඟක් හමනවා. ඒ හුළඟ අපේ දාඩිය නිවාගෙන යනවා. අපිට ඕන මේ හුළඟ අල්ලා ගන්න, රඳව ගන්න, අයිති කර ගන්න. මොකක් හරි ක්‍රමයකින් මේ හුළඟ රඳව ගත්තොත්, නවත්ත ගත්තොත් ඔබ හිතනවද ඒක හුළඟක් කියලා? දැන් මේ එන හුළඟ ඔබ ළඟ නතර වුණොත් ඔබේ දාඩිය නිමෙනවද නැද්ද? දාඩිය නිවෙන්නේ නැහැ. ඒ සුළඟ ඔබේ දහඩිය නිවන්නේ ඔබ පහු කරගෙන ගියොත් විතරයි. අද දාඩිය දාගෙන අපි මේ මහන්සි වෙන්නේ හුලං නතර කරගත්තු හින්දා නෙවෙයිද? මේ සංසාරෙම ගඟේදී ගත්තු හින්දා නෙවෙයිද? බුදුහාමුදුරුවෝ වදාළේ මේ දකින හැඟෙන දේවල් ඕවා එලෙසින් නතර වෙන්න දෙන්න කියලා. බාහ්‍ය දාරුචීරේ මේ බණ ටික අහලා පින්වත්නි මහා පාරෙම මහරහත් ඵලයටපත් වුණා. මහරහත් ඵලයටපත් වුණා. හැබැයි මොහොතයි Tamanට අවශ්‍ය සිවුරු ආදිය සොයන්න යන ගමනේදී
කුලප් වෙච්ච ගව දෙනක් ඇවිල්ලා ඇනලා මහ පාරෙම පිරිනිවන් පෑවා ගිහි ජීවිතය තුලදී. මේ රැකවරණය හදාගත්තේ බාහිය තමන් ඉදිරියේ තියෙන අනතුරු තියෙන බව සිහියෙන් දැකපු හින්දා ස්වාමීනි මං එච්චර වෙලා හිටියේ නැත්තම් මං මැරුණොත් ඒ අනතුරු දකින්න කෙනා මේ සංසාරෙන් ගැලවිලා මේ රැකවරණය හදා ගන්නවා. හැබැයි මේ අනතුරු පහු කරනවා නම් යම් කිසි කෙනෙක් ඔහු මොන හේතුවකින්වත් මෙලවදී ලබන්නට පුළුවන් නිවනක් වෙනුවෙන් නෙවෙයි මහන්සි වෙන්නේ පරලොවේදී තමයි ඔහු නිවන් දකින්න හදන්නේ. තථාගත ධර්මයට අනුව නිවන කියන්නේ පරලොවදී ලබන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක මේ ජීවිතේම සාක්ෂාත් කළ යුත්තක්. එහෙම සාක්ෂාත් කරන්න යම් උත්සාහයක් ගන්නවා නම් ඒ උත්සාහය ගන්නේ මේ එළමෙන මොහොත තුල අනතුරක් තියෙනවා කියලා දකින්න කෙනෙක් විතරයි. පින්නතුනේ අමතක කරන්න එපා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිතර මේ සංසාර දුක දකින්න මේ අනතුරු දකින්න මේ සංසාරේ මොනතරම් අපි ඌරෝ වෙලා හරක් වෙලා එළුව වෙලා දුක් විඳින්නේ නැද්ද? හැම තිරිසන් සතෙකුටම තිබුණා කියනවා පින්වත්නි මනුෂ්‍යාත්ම භාවයක්. හැම තිරිසන් සතෙකුටම ඇහැ කන ඇරලා ලෝකේ දිහා බලන්න අද සුනකේ වුණාට අද බල්ලෝ බලල්ලු වෙලා හිටියට මේ ගවය ඌරෝ එළුව වෙලා හිටියට මේ හැම සත්වයකම පෙර සංසාරේ ඔබත් මමත් වගේම මිනිස්සෙක්. හැබැයි ඒ රැකවරණේ නැති වුණා ඒ මනුෂ්‍යාත්ම භාවයේ කරපු අකුසල් හින්දා. ඒ අකුසල් කරලා මහා සංසාරේ අනතුරකට වැටුණද නැද්ද? සංසාරේ මහා අනතුරකට වැටුණා. හැබැයි අපි කවුරුත් හිතන්නේ නැති කාරණේ තමයි එහෙම සත්වයක් දිහා බලලා මේ කියන සත්වයා පෙර සංසාරේ මිනිස්සෙක් නම් ඒ මනුෂ්‍යාත්ම භාවයෙන් පිරිහිලා මේ තරම් දුකකට වැටුනේ අකුසල් නිසා නම් අද මනුෂ්‍ය භවයක් ලබාගෙන ඉන්න මට මේ දොර හෙට ඇරෙන්න බැරි නෑ කියලා අපි හිතනවද? අපි එහෙම හිතන්නේ මේකට ඉඩකඩ ඕන තරම් මට ඉදිරි ජීවිතය තුළ මේ හෙට වෙනකොට අනිද්දා වෙනකොට තියෙනවා කියලා අපි හිතලා තියෙනවද? අපි කවුරුත් හිතන්නේ. ඒක නිසා මනුෂ්‍යාත්ම භාවයෙන් පිරිහිලා තිරිසංගත සත්තු භවයට පත්වෙච්ච සත්වයින් දැක ඒ බණ අහහා අපි දැනම මේ රැකවරණය විනාශ කරගන්නවා. පින්වත්නි සංසාරේ බය දකින්නවා නම් ඕන තරම් කාරණා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කන්න නැතුව බොන්න නැතුව කෘෂ වෙලා මහපාරේ වැටිලා ඉන්නවා නම් අපි අහක බලාගෙන නෙමෙයි යන්න ඕනේ. පින්වත්නි තමන්ගේ මසැස්ස පැත්තකට හැරෙව්වට නැනස ඒ පැත්තට හරවන්න ඕනේ අපි. නැනස ඒ පැත්තට හරවලා හිතන්න කියනවා ඔය දුක මම සංසාරේ කොච්චර විඳින්නේ නැද්ද? මේ එක භවයක අපි කාලය ඉඳලා හිටියට සංසාරේ හැමතැනම අපි කාලය ඉඳලා හිටපු අය නෙමෙයි. පින්වත්නි සංසාරේ ওই දුක මං මොනතරම් විඳලා නැද්ද? එහෙම හිතන්න කියනවා. අපි මේ මහ පාරවල් ගානේ මේ සත්වයෝ මරලා ඉල්ලලා ඉන්නවා දකින්න නැද්ද? හිතන්න කියනවා මෙහෙම සංසාරේ ඉල්ලිලා හිටපු වාර සංසාරේ මොනතරම් ඇද්ද අපිට? ඌරෝ වෙලා හරක් වෙලා එළුව වෙලා කුකුලෝ වෙලා මොනතරම් මැරුම් කණ්ඩෙද්ද අපි? ඒ බෙලි කැපුම් පාපු පාරවල් වල ලේ හැලුවනම් ඒ හලපු ලේ සතර මහා සාගර ජලයට වඩා වැඩි කියනවා. තාමත් මේ බය අපිට දැනෙනවද? තාමත් මේ බය අපිට දැනෙන්නේ නැහැ. ඒක නිසා මේ මැරුම් කෑම හෙටටත් අපිට ලෑස්ති. ඒ බය තේරුම් නොගන්න තාක්කල් මේ අනතුරු අපි ඉස්සරහ හෙටත් තියෙනවා. හිතන්න කියනවා මහණෙනි මේ සංසාරේ මේ මහ පොළොවේ එක තැනක් පෙන්නලා මේ මහ පොළොවේ මෙන්න මෙතන මං වලලලා නැහැ කියලා කියන්න බින්ගලක් නැහැ කියනවා. එහෙම හිතලා බලනකොට
මේ එක භවයක මම ජීවත් වෙනවා මට ලෙඩක් දුකක් නැහැ කියලා කියන්නේ තව භවයක ඔබේම සොහනක් උඩ ඉඳගෙන. බණ ටික කියන්නේ මම මගේ සොහනක් උඩ ඉඳගෙන නම් කොතන හරි බණ ටික අහන්නේ ඔබ ඔබේ සොහනක් උඩ ඉඳලා නම් කොතන හරි සංසාරේ වෙහෙසිච්ච වෙහෙසිල්ල වෙනසිල්ල අපිට හිතා ගන්න පුළුවන් නේද? අපේ අම්මලා මොනතරම් මේ මහ පොළොවට පස් වෙලා ඇද්ද? මහණෙනි එකම සත්වයක් සංසාරේ ඉපදිලා මැරිලා ඒ මැරිච්ච වාරවල මහ පොළොවට යට කරලා ඒ ශරීරය පස් බවටපත් වෙලා ඒ පස් වලින් මේ පහ මහ පොළොව මෙච්චර දුරක් වැඩුණා කියලා ප්‍රමාණ කරන්න බෑ කියනවා. හිතන්නකො බලන්න. මේ සියලු දේවල් අමතක කරගෙන අපි එක භවයක මගේ කියන ටික ලෝකය කරගෙන මේ ආත්ම භවෙත් වෙනසෙනවද නැද්ද? මේ භවෙත් වෙනසෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කුද්දක නිකායේ සුත්ත නිපාතයේ ගහට්ඨක කියන සූත්‍රයේ ගහට්ඨ කියලා කියන්නේ ගෘහස්ත කියන එකයි. gedara ඉන්න ගෘහයේහි ඉන්න. හැබැයි ගහට්ඨ කිව්වම ටිකක් කේන්ති යනවා සමහරුන්ට. ගහට්ඨ කියන්නේ pāli වචනය. ඒකම තමයි ගෘහස්ත කියන්නේ. ගෘහස්ත කිව්වහම හොඳයි. හැබැයි ගහට්ඨ කිව්වහම නරක වෙනවා. පින්වත්නි ගහට්ඨ කිව්වත් ගෘහස්ත කිව්වත් අර්ථය එකයි. ගෘහ ජීවිතයේ තුල ඉන්න, gedara වාසය කරන මේ ගහට්ටක සූත්‍රයේදී බොහෝම ලස්සන උපමාවක් අපිට පෙන්වනවා මේ අපේ ස්වභාවය ගැන. කොහොමද? මමායිතේ පස්සත පන්දමානෝ මච්චේ වප්පෝදකේ කීන සෝතේ. එක දියවිලක් තියෙනවා. ඒ දියවිල හිඳිලා පියඹන්න පුළුවන් සත්වයින් පියඹලා ඒ දියවිලා තැරලා ගිහින් හැබැයි දියේ හිටපු සත්වයන්ට යන්න අතක් නැහැ. මේ දියවිලේ දිය සිඳිලා ගියාට පස්සේ මේ විලේ හිටපු මත්ස්‍යයෝ මේ විලේ මඩ වගුරුවේ උඩ පැන පැන දඟලනවා. ආසාවට කැමැත්තටද විනෝදෙටද නෑ. මහා හානියක මරණ බයක් ඉදිරියේ තියාගෙන තමයි මේ දඟලන දැඟලිල්ල දඟලන්නේ. හැබැයි බලාගෙන ඉන්න අපිට හිතෙනවා මේගොල්ලෝ මේ විනෝදෙට නටනවා ඇති කියලා. පින්වත්නි, දිය සිඳී ගියපු විලක පොපියන දඟලන උඩපනින මේ මාළුවෝ වගේ කියනවා මේ ලෝකේ පෘථග්ජන සත්වයෝ මොහොතක් ගානේ අනතුරු තියෙන, දුක් තියෙන, පීඩා තියෙන, වේදනා තියෙන, මව් මැරෙන, පියා මැරෙන, දරුවෝ මැරෙන, ඥාතියෝ මැරෙන, තමන් මැරෙන සංසාර ගමනේ නොඑක් තැන්වල ඉඳගෙන මම කියාගෙන මම වටා මගේ කියාගෙන බොහෝ දේවල් ගොඩනගාගෙන උඩ පනිනවා කියනවා. ඔය ටික නෙවෙයිද කරන්නේ? සියල්ලෝම කරන්නේ ඔය ටික. හැබැයි තේරෙන්නේ අය වැඩි වෙලා උඩ පයින් හම්බෙන්නේ නැහැ කියලා. සමහරුන්ට හිතනවා මේ බැලූ බැල්මට පිටස්තර ඉන්නකොට අරගොල්ලෝ දඟලලා හරි හම්බ කරගෙන ගෙවල් තට්ටු ගණන් හදනකොට යාන වාහන ගන්නකොට හිතනවා මේ විනෝදෙට උඩ පනිනවා කියලා. පෘථග්ජන ලෝකයේ ඒ විදිහට අන්ධයි. ඒක නිසා අපිත් මොකද කරන්නේ? සමහර අය වතුර තියෙන විල් වලින් එළියට පැනලා නටන්න හදනවද නැද්ද? එහෙම නටන්න හදනවා සමහරු. සංසාරේ බය, සංසාරේ දුක, සසරේ තියෙන අනතුර නොදකින්නකම නිසා යමක් මගේ කිව්වනම් මගේ කිව්ව දේවල් ඔබට දුන්නෙම දුක්, ස්ථිර වශයෙන්ම දුක් දෙනවා. දැන් ඔබට යමකින් දුකක් ලැබුණා නම්, පීඩාවක් ලැබුණා නම්, වෙහෙසක් ලැබුණා නම් ඒ දුක ගෙනාවේ
මගේ දේවල්ද මගේ නොවන දේවල්ද? ඇත්තටම හිතලා බලන්න. කොහොමද වැඩිම දුක් දුන්නේ? මගේ කියපු දේවල් වලින්ද මගේ නෙවෙයි කියලා අතහැරලා දාලා තියෙන දේවල් වලින්ද? මගේ කියන දේවල් වලින්. මගේ කියන දේවල් මගේ කියන අය එහෙමනේ. එතකොට ඕවා මගේ කරගත්තේ හිතාමතාද නැද්ද? හිතාමතා මගේ කරගත්තේ අඬන්න ආසාවෙන්ද hinaවෙන්න ආසාවෙන්ද? hinaවෙන්න ආසාවෙන්. හැබැයි අපේක්ෂා කළ hinaව ලැබුණත් නොලැබුණත් අපේක්ෂා නොකළ කඳුළු ඒකාන්තෙන් එක්ක ලැබුණා එක්ක ලැබෙන්න තියෙනවා. නේද? එහෙනම් අන්තිමේදී මගේ කරගෙන තියෙන්නේ ස්ථිර වශයෙන් මොකද්ද? සතුටද දුකද? ස්ථිර වශයෙන්ම යමක් මගේ කරගත්තා නම් ඔහු මගේ කරගෙන තියෙන්නේ කොතෙන්දි හරි දුකක්. කඳුළු හලපු නැති අයට හලන්න තියෙන බව තේරුම් ගන්න ඕනේ. අඬපු නැති අයට අඬන්න තියෙන බව තේරුම් ගන්න ඕනේ. අඬපු අය එහෙනම් මට ආයේ නෑ කියලා හිත හදන්න ඕනද? නෑ, තවත් තියනවා කියලා සංසාරේ බය දකින්න ඕනේ. ඒ නිසා පින්වත්නි ධර්මය පිහිට කරගන්න. එදා යම් යම් තැන්වලදී මේ සංසාර අනතුරෙන් බේරා ගන්න තථාගත බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් ශ්‍රාවක පිරිස ළඟ හිටියට අද අපිට ජීවමාන බුදුහාමුදුරුව අපි ළඟ නැහැ. හැබැයි අපි මේ ශාසනයේ අනාථයෝ නෙවෙයි. කතම් මේ සරණ මත්තනා කියලා බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ අවසාන මොහොතේ මම පිරිනිවන් පෑවට ඔබ වහන්සේලා වෙනුවෙන් කළ යුත්තේ කරලා තියෙනවා. එහෙනම් අපි අනාථයෝ නෙවෙයි මේ ශාසනයේ. එහෙනම් අපිට මොකද්ද තියෙන පිහිට? ධම්ම දීපා භික්කවේ විහෙරත ධම්ම සරණා. ධර්මයේ තමයි අපිට තියෙන පිහිට. ඒ ධර්මයේ පිහිට අපි හදා ගන්න ඕනේ. වීරයවන්තව තමන්ගේ පිහිට කරගෙන ධර්මයේ පිහිට කරගෙන මේ සසර බයෙන් සසර දුකෙන් නිදහස් වෙන්න සියල්ලෝම වීරය උපදවන්න පින්වත්නි. මේ හැම කෙනෙකුටම සංසාර දුක් කෙලවර කළ හැකි. නොහැකි අය කිසිවෙක් නැහැ. හැම කෙනෙකුටම සසර දුක් කෙලවර කළ හැකි. සසර දුක් කෙලවර කළ හැකි ඔබ අපි ඇයි මේ සංසාරේ තව මේ අනතුරට වැටෙන්නේ? එනිසා දහම තේරුම් ගන්න, දහමට සමීප වෙන්න වඩාත් සිහියෙන් නුවණින් ජීවිතේ දිහා බලලා මේ සංසාර අනතුරෙන් ගැලවිලා ධර්මයේ පිහිට කරගෙන ධර්මයේ රැකවරණය ලබන්න හැම දිනාටම උතුම් නිවන් අවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ පින්වත් දායකත්වයේ දරන්නට යෙදුනේ පොළොන්නරුව කලහගල අංගම් මැඩිල්ල පදිංචි වෛද්‍ය ඉන්දික ගුණවර්ධන පින්වත් මහත්මාණන් ඇතුළු ධර්ම දානයට ලැබී සදහැවත් ඥාති හිත මිත්‍රාදී පිරිස විසින් ඒ පින්වතුන්ගේ අරමුණු අතරට එක් වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් අප කැප වූ දැනට අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරලීම, ඒ වාගේම ධර්ම දානමය පින්කම සාර්ථකව සිද්ධ කරගෙන යාමට සහයෝගය සහ සහභාගීත්වය දැක් වූ සියලු දෙනාගේම පවුල්වල මිය පරලොව ගිය, ඒ වගේම පින් අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාටම පින් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. රටදැයි වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කරනවා වගේම සුජීවත්ව සිටින රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම සියලු ලෝවැසියන්ගේ හිතසුව පිණිස මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින කාලේ මේ උතුම් වූ ධර්ම දේශනාවක්
හැම දිනාගේම හිතසුව පිණිස ලෝ පුරා විකාශනය කිරීම මූලික අරමුණ බවට පත් කරගෙන උදාර අරමුණක් හැටියට මේ උදාර ධර්ම දාණය සිද්ධ කරනවා. ඒ වගේ අරමුණු තබාගෙන මේ ධර්ම දාණය කරනකොට තමයි පින්වත්නි ඒ සියලු ආනිසංස ඒ වගේම ධර්ම දේශනාවක මූලික අරමුණු ඉටු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම වුණාම ධර්ම දේශනාව පිරිසිදු ධර්ම දේශනාවක් බවට පත් වෙනවා. පිරිසිදු ධර්ම දානයක් බවට පත් වෙනවා. ඒ නිසා සියලු දෙනාටම හිතසුව පිණිස මේ ධර්ම දේශනාව පැවැත්වීම අරමුණ. ඒ වගේම හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ නිවන් පිණිස මේ ධර්ම දේශනාව හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සම්මා සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් පවත්වාගෙන යමින් මේ වැඩ සිටින සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවයත් ලෝක ශාසනික වැඩ වඩන්නට ශක්තියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඒ වගේම වෛද්‍යතුමන් හට ජීවිත දාණය ලබා දීමේ සිට මේ වෛද්‍යවරයෙකු බවට පත්වීම දක්වා උදව් උපකාර කළ සියලුම දෙනාට දෙමව්පියන් සහෝදරයන් ගුරු ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම මේ පින්කම සාර්ථකව සිද්ධ කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු කල්යාණ මිත්‍ර පින්නතුන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. වගේම විශේෂයෙන්ම අස්ගිරි විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේ ඒ වගේම අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රිනිකායික මහානායක මාහිමියන් වහන්සේලාට අනුනායක මාහිමියන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර සහ ගරු සභාපති අති ගෞරවහාර දරණාගම කුසල ධම්ම පින්වත් නායක මාහිමියන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. වගේම මෙම ඓතිහාසික කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරාධිපති උතුරු හා මධ්‍යම දිදිසාවේ අධිකරණ සංඝනායක අවසරයි ශාස්ත්‍රපති යටිනුවර සුමන නායක මාහිමියන් වහන්සේටත් සියලු මහා සංඝරත්නයටත් දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණු ඇතිව අද මේ උතුම් මහා පින්කම සිද්ධ වන්නට යෙදුණා. රැස් කරගත් සියලු කුසලානිසංස ධර්මයෝ ඔබ නමින් නිදන ප්‍රාප්ත සියලු ගුරුවර දෙමව්පියාදීන්ටත් අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නයටත් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාගේම සංසාර භව ගමන සුගති සංඛ්‍යාත සැපතටපත් වේවා. ජාති ජරා මරණ ආදී සංසාර දුකින් මිදී අති උතුම් නිවනින් සැනසීමටපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වත් වෛද්‍යතුමන් ඇතුළු මේ සා සම්බන්ධ සියලු සත්පුරුෂයන්ටත් රට පුරා ලොව පුරා ධර්මයේ ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. සියලු දෙනාගේ සියලු යහපත් කටයුතු සාර්ථකව සිතුම් පැතුම් මිටු වේවා. බුද්ධ ආදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ලෝකපාලක ශාසන භාරධාරී සියලු දෙවියෝද මේ පින් ගනීවා. දෙවියෝ මේ පින්ගෙන සතුටු වේවා. සතුටු වන දෙවියන්ගේ රැකවරණය ඔබ අපි හැමට ලැබේවා. උතුම් වූ නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු තේමං සදාති. අවුරුදු 25ක් පුරාවට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා
උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වසතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසිනාසේක්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අප කෙරෙහි මෙත් සිතින් එම උතුම් සද්ධර්ම දේශනාව පවත්වා අවතාල පූජනීය අලුත්ගම පඤ්ඤාසාර වින්නත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබටත් මෙවැනි සද්ධර්ම දේශනාවක සදැහැති දායකත්වයේ දැරීමට පින්සිත පහළ වේ නම් අපට කතා කරන්න 081 494 61 66. මේ මතක් කිරීමත් සමගින් මහනුවර පොත්ගුල් මහා විහාරයේ සිට සජීවී ලෙස පටිගත කළ බෞද්ධ රූපවාහිනී දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමාවට පත් වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.